තව කෙනෙක් හොයාගෙන ගිහින් තමන්ගේ ඉලක්ක, තමන්ගේ සැලසුම්, තමන්ගේ ජීවිත කතාව කියන්න මහන්සි ගන්න එපා. එතනද ඒ වෙලාව අපරාධයි. ඒම ගන්න මහන්සි ගන්න යන වෙලාව ඇතුලේදී එයා මේ මැදදී කියන දෙයකින් අපේ ඔක්කොම plan විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වෙලාවට හොඳම යාළුවා කරගන්න තමන්. තමන්ට කියාගන්න. තමන්ගේ හිතෙන් මහන්න. එතකොට දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමන්නේ දුකෙන් ඉන්නේ. කොහොමද ඒක තමන්ට කියන්නේ? තමන්ගේ ඇත්තම හොඳ දකින්න. තමන්ම දකින්න. මම මෙහෙම තැනකදී මෙහෙම නැගිට්ටා. මෙහෙම ප්‍රශ්නයක් ආපු වෙලාව මම මෙහෙම වුණා. අන්න ඒ විදිහට තමන්ගේ හොඳ තමන් දකින්න ඉස්සෙල්ලා. තමන්ගේ ජීවිතේට තමන්ගේ ආදරය තියෙන්න. එහෙම තමන්ගේ දිහා දැකලා තමන්ට තමන්ව විශ්වාසයි කියලා තේරුණාට පස්සේ තමන් එක්කම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරගන්න. මම මෙහෙම මේකෙදි මේ විදිහට දුකෙන් ඉන්න ඕනේ නෑ. මම මේක මේ විදිහට විසඳගත්තාම හරි. ඒ කියන්නේ හොඳම ක්‍රමවේදයක් තමයි ළමයි රංචු ගහෙන්නේ නැතිව තනිව සැලසුම් හදන එක. රංචුවක් ඇතුළේදී සැලසුම් අව탁සේරු කරන කට්ටිය.